ඔබතුමාලා ඔය හොරකම ගැන කියලා පැමිණිලි දැම්මනේ. මටත් දැම්මනේ. මමත් උසාවියේ මං ඔය නීතිපතිතුමා පස්සේ ගියෙත් නෑ. මම කියලා නඩුව අයින් කරගත්තෙත් නෑ කරු මන්ත්‍රීතුමා. මම නඩුවට මුහුණ දුන්නා. හැබැයි ඔබතුමාට නීතිපති පාර්ලිමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන්නා. ඔබතුමාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ ලිපිය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපව අකුල ගත්තා. හරි අය ඔයට වඩා උන්නේ නෑනේ. තව පැටලෙනවා පැටලිමු. තව පැටලෙනවා උසාවි වාර්තා මත. හරි තව පැටලෙන මං කියන්නේ මෙහෙම හින්දානන්ද. නිකන් ඔහෙ ගහගෙන යන්න එපා. තව පැටලෙනවා නම් කඩුවෙල උසාවියේ ෆයිල් එක ගැන ඒ වගේ දේපල වාර්තා ගැන ඔක්කොම අපි කතා කරමු. එහෙම නැත්නම් ඔයා මේ විවාදයට අදාළව කතා කරන්න. නිකන් ඔය මයික් එක තිබ්බට මොනවාරි කියන්න යන්න එපා. ඔයා හිතනවා නම් ඔයා සද්දේ දාලා මහින්දානන්ද අලුත්ගමගේ බය කරගන්න. ඔයා අවුරුදු 5කුත් අපිව බය කරානේ. ඔයා අවුරුදු 5කුත් අපිට නඩු දැම්මනේ. බරපතලව වැඩ සහිතව අවුරුදු 20ක් හිරේ තොපි දෙන්නව දාපු එකට රටම දානවා හුරේ. කඩි හොරු දැන් බලන්න එයි සාටක දාගෙන